කොහොමද ඉතින් යාළුවනේ මේ ඔයාලට ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්නයි කියලා හිතුණාද මේ ගෙදර ඉන්න දවසේ ඉස්සරහට එළු පාලනය පටන් ගන්න ඉන්න අයට සහ පටන් අරන් ඉන්න අයට මම පටන් අරගෙන මම දැන් පාම් එක කරගෙන යන විදිය ගැන ඔයාලට පොඩි වීඩියෝ එකක් දෙන්න ඉස්සරහට එළු පාලනය කරන්න ඉන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා මෙහෙම එළු පාලනය ගත්තාම දැන් ගොඩක් අය හිතනවා මේක මේ මහා අමාරු දෙයක් කියලා එළු පාලනය කරන්න එක. එහෙම නෑ. මම දැන් දැනට පටන් අරගෙන අවුරුදු 4කට කිට්ටු වෙන්න වගේ එනවා. එළු පාලනය කරන එක ගව පාලනය අතින් ගත්තොත් හරි ලේසි. ගොඩක් අය හිතනවා හරි අමාරුයි කියලා මේක. එහෙම නෑ. මේ එළු පාලනය ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර පොඩි ඉඩක් තුනත් එළු පාලනය පටන් ගන්න පුළුවන්. මමත් පොඩියට පටන් අරගෙන දැන් ලොකු ප්‍රමාණයකින් එළු පාලනය කරනවා. තව ඉස්සරහට මේ එළුවෝ ටිකක් වැඩි කරගෙන කරන්න තියෙන එළුවන්ගෙන් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. එළු කිරි වලින් යෝගට් එක යෝගට් පානය ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ කරන්න පුළුවන්. ඉස්සරහට ඒ වගේ වැඩට වලට යන්න තමයි හිතාගෙන ඉන්නේ. එළු පාලනය පටන් ගත්තොත් ඔයාලට කවදාවත් ඒ කියන්නේ මේ කිරි අස්සන්න තියෙන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සමහරු එළු පාලනය කරත් කිරි වලටම විතරක් හදන කට්ටිය ඉන්නවා. ඒ වලින් කිසි දෙයක් කරන්න බැරුව තමයි ඉන්නේ. කියන්නේ යන මේ ඒ වලට හොයාගන්න තියෙන උපකරණ ඒවා නැතුණාම ඉතින් පොඩ්ඩක් අපහසුතාව එනවා. ඒ වුණාට අපි මේකෙන් දෙයක් කරගෙන අපි ඉස්සරහට මොන හරි කරන්න තමයි මගේ නම් අදහස. යෝගට් එක යෝගට් පානය තව මේ ඔය කිරි ටොපි වගේ ඒ වගේ දේවල් හදත අපි දැනට මම යෝගට් පානය කරා යෝගට් එක හදලා තියෙනවා. ඒ කියන්නේ වෙළඳ පොළට දීලා නැහැ. අපි ගෙදර අපේ කෑමට හදලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි එළු පාලනය කරන්න ඉන්නෝ නම් ඔයාලා ඉස්සෙල්ලම එළුව මහා පරිමාණයෙන් ගේන්න නැතුව ඔයාලට පුළුවන් විදියට මේ පුළුවන් විදියට ඔයාලා අතේ තියෙන ගානට එළුව දෙන්නෙක් ඔයාලට ගැළපෙන එළුව දෙන්නෙක් හොයලා දැන් එළුව ගත්තොත් සානන් වර්ගයේ ඉන්නවා යමුනා පාලේ ඉන්නවා තව මේ දෙමුහුන් එළුව ඉන්නවා ඉස්සෙල්ලාම හදන කෙනෙක්ට මම නම් කියන්නේ මාසෙක් හරි පැටව දෙන්නෙක් හරි අරගෙන ටික දවසක් ඒක කරලා අත්හදා බලන්න ඕගොල්ලන්ට මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද කොහොමද මේක කියලා බලන්න ඉස්සෙල්ලා. එතකොට නැත්තම් ඔයාලට හරියන්නේ නැත්තම් එළුව විකුණලා ඔයාලට ආයෙ සල්ලි කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙන ඉතින් කූඩුවක් ගහගන්න දේවල් ගැන මම ඉස්සරහට ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කරන්නම්. කූඩුව කොයි විදිහට තියෙන්න ඕනේ. මෙයාලට කෑම දෙන විදිය ඒ වගේම කන්න දෙන්න පුළුවන් දේවල් ගැන දැන් ගොඩක් කට්ටිය ඉන්නවා මෙහෙමත් කරන කට්ටිය. ඒ කියන්නේ කූඩුව ඒ ඉන්නේ මෙයාලා රැයට විතරයි. ඒ කියන්නේ ඇතෑරලා හදන කට්ටිය කෑම වටපිටාවේ කාලා බීලා රැයනකොට කූඩු කරන කට්ටිය. එහෙමත් කරන්න පුළුවන් ඔයාලට. ගොඩක් ඉඩකඩ තියෙනවා. මට එහෙම ඒ කියන්නේ ඇතෑරලා මෙයාලා හදන්න ඉඩකඩ ගොඩක් නැහැ. ඒක නිසා මම කූඩු මේ තමයි ඉන්නේ නිතරම දවසේම වගේ මෙයාලට කෑම එක දෙනවා. ගව කෑම එක පොල් පුන්නක්කු හාල් කුඩු ඒ වගේ khනිජ ඊට අමතරව කොස්කොළ CO3 තනකොළ වර්ග දෙත හැපිට ගොඩක් දේවල් දෙන මෙයාලට දෙන්න පුළුවන්. මම ඉස්සරහට ඔයගලන්ට හරි පැහැදිලිව දෙන්න පුළුවන් දේවල් විටමින් වර්ග කෑම වර්ග දෙන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ එකක් හොඳට කරන්න ඔයාලට එළු පාලනය පටන් ගන්න ඉන්න කට්ටිය. මං හිතනවා ඔයාලට අදහසක් ගන්න පුළුවන් කියලා බය නැතුව මේක පටන් ගන්න. මට කියන්න පුළුවන් ඒක තමයි මේ පටන් ගන්න ඉන්න කෙනෙක්ට බය නැතුව පටන් අරගෙන මේක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ගෙදර ඔයාගේ නෝනා සහභාගී කරගෙන ඔයා වැට්ට යනකම් මං වුණත් ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර නෝනාගේ සහයෝගයක් හම්බ වෙනවනම් කොළ ටික කපලා දුන්නාම මේක දාන්න තියෙන්නේ. උදේට කෑම ටික හදලා ඉවරලා දෙන්න පුළුවන්. දැන් මගේ ගෙදර නම් මට නෝනාගෙන් සහයෝගය හම්බ වෙනවා. මගේ ගෙදර ඉන්න පොඩි ළමයි දෙන්නගේ සහයෝගය තියෙනවා. මම දැන් මේ මම කරන්නේ මේක එදා ඒ කියන්නේ මේකෙන්ම තමයි මම යැපෙන්නේ. මම ඊට අමතරව කලින් ජොබ් එකක් කරා දැන් නම් කරන්නේ නැහැ. දැන් මේකම තමයි කරන්නේ. ඉස්සරහට මේ පාම් එකෙන්ම තමයි දේවල් කරගන්න හිතාගෙන ඉන්නේ.
තව දැන් වෙන කූඩුවක වැඩ ටිකක් යනවා මේ දවස්වල පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ වැස්ස නිසා. ඒ වගේ තමයි ඉතින් ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා ෆාම් එකේ අපේ ඉස්සරහට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ගැන වීඩියෝ කරන්නම් කූඩුවේ වැඩ ටිකක් දෙන්න. කූඩුවක් හදන විදිය මුලින් ඉඳලම මේක පැටව් පාලනය කරන විදිය ගැන ඒ පැටවුන්ට දෙන්න ඕන බෙහෙත් වර්ග මේ මහ සත්තුන්ට දෙන්න ඕන බෙහෙත් වර්ග මාස කීයෙන් කීයට විදින්න ඕනේද ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මෙයාලට අර මාතුරුල්ට හැදෙන ඒව දැන ඒ ගැන ඔයගොල්ලන්ට කියන්නම් මම හරක් එක්ක වුණත් මෙයාලා හදන්න පුළුවන් ඒ බෙහෙත් වර්ග තියෙනවා එයාලට දෙන්න ඕන නිසි කාලෙදී ඒවා ගැන වීඩියෝ එකක් කරන්න එළු පාලනය කරන්න පටන් ගන්න ඉන්න කෙනෙක් බය නැතුව පටන් ගන්න කියලා තමයි මට කියන්න පුළුවන්. මම සත්තු දෙන්නෙක්ගෙන් පටන් අරන් දැන් මගේ ළඟ සාමාන්‍ය ප්‍රමාණයෙන් සත්තු ඉන්නවා. මම පොඩි කූඩුවකින් පටන් ගත්තේ. සත්තු හදන්න ඉන්න කෙනෙක් සත්තුන්ට ආදරය කරන කෙනෙක්ට ඒක කරගෙන යන්න හරි ලේසි. මෙයාලත් එක්ක දවසේ ගෙවනවයි කියන්නේ අපේ තියෙන ප්‍රශ්න ටික නිදහස් වෙලා අපිට මේ මෙයාලත් එක්ක ඉන්නකොට ඒ දේවල් අමතක කරලා ඉන්න පුළුවන්. මම දැන් මේ ගව පාලනයත් කරනවා. පොඩියට මහා පරිමාණය නෙමෙයි. ඔයාලට මේක මේ ගැන වීඩියෝ එකක් ඒ කියන්නේ එළු පාලනය කරනකොට මුලින්ම කරන්න ඕන දේවල් ගැන වීඩියෝ එකක් මම ඔයාලට කරන්න කියන්න. පොඩියට පටන් අරන් කොහොමද මේ ඔයාලට ඉස්සරහට කරගන්න පුළුවන් බෙහෙත් වර්ග, විටමින් වර්ග, කෑම දෙන්න ඕනේ දේවල් ගැන වීඩියෝ එකක් දෙන්න ඊළඟ වීඩියෝ එකකින් දෙන්නම්. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගෙන වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නකෝ. ඒ වගේම channel එක subscribe කරගෙන අපිට ඉස්සරහට යන ඉස්සරහට තව මේ වගේ වීඩියෝ කරන්න පොඩි සහයෝගයක් දෙන්න කියලා කියනවා ඉතින්. එළු පාලනය මම කිව්වේ මගේ අත්දැකීම. මට වඩා ගොඩාක් කට්ටිය ඉන්නවා එළු පාලනය කරලා එයාලගේ ගොඩක් අත්දැකීම් දෙනවා. මම කතා කරන්නේ මගේ අත්දැකීම් ගැන. ඒක නිසා පොඩි පොඩි වැරදි එහෙම ඇති ඒකට සමා වෙන්නේ කියලා කියනවා. මගේ අත්දැකීම් මම ඔයාලට ඉස්සරහට දෙන්නම්. එළු පාලනය පටන් ගන්න ඉන්න කෙනෙක්ට කොහොමද කරන්න ඕනේ දේවල් ගැන. එහෙනම් වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා පාරක් දාලා channel එක subscribe කරන්න.